ආයිබෝවන් අද අපි ටිකක් ගැමුරින් බරන්න යන්නේ අර ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර අත්සන් කරපු අලුත් විදුලි සම්ප්‍රේෂණ ගිවිසුමක් ගැන පළවෙච්ච ලිපියක් මේ HVDC සම්බන්ධව. මේ අධිවෝල්ටියතා සෘජුධාරා තාක්ෂණය එකන දිගුදුරකට විදුලිය ගෙනියන්න පාවිච්චි කරන එකක් නේ. හරි. ඉතින් මේකේ විශේෂයෙන්ම කතා වෙන්නේ පළවෙනි වගන්තිය ගැන. අර මදුරෙයි මන්නාරම් මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක්. අර තාක්ෂණිකව සහ ආර්ථිකව ශක්‍ය නම් වෙනස් කරන්න ඉන්දියාවට ඉඩ දෙන්න කියන කෑල්ල නේද? ඔව් ඒක තමයි. ඒක ගැන ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. ඇත්තටම. මොකද මේ වචන ටිකේ තියෙනවා පොඩි අපැහැදිලි ගතියක්. ඉතින් ඒක නිසා අර අතීතයේ වෙච්ච සමහර අවාසිදායක ගිවිසුම් මතක් වෙනවා කියලායි මූලාශ්‍රය කියන්නේ. ඒ කියන්නේ අර පාලනය පිටාතකට යයිද කියන බය. ඔව්. රටේ වැදගත් යටිතල පහසුකම් සම්බන්ධයෙන් එහෙම බියක් මතුවලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. එතකොට මේ වගේ දේවල් කලිනුත් වෙලා තියෙනවද? ඒ කියන්නේ අතීත අත්දැකීම් ගැනත් මේකේ කතා වෙනවද? ඔව්. ඒ ගැන මතක් කිරීම තියෙනවා. උදාහරණයක් විදියට අර 2000 හින්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ISFTA එක. ඒකෙන් අපේ වෙළඳහිංගිය වැඩි වුණා කියන කතාව නේද? හරියටම. ඒකයි අනිත් පැත්තෙන් 2014 සම්පූර් බලාගාර ගිවිසුම. ඒක මහජන විරෝධය නිසා නතර වුණානේ. ඊට පස්සේ අර හම්බන්තොට වරායේ චීනට පැවරීමෙන් නැති වුණා කියන ණය උගුල මේ ඔක්කොම සම්බන්ධ කරලා තමයි මේක දිහා බලන්නේ. ඒ කියන්නේ මේකේ රටාවක් තියෙනවා වගේද? සමහරු එහෙම දකිනවා. අර පේරාදෙණිය ඉතිහාසඥ ආචාර්ය රංජිත් කොළඹගේ මහත්මයාගේ අදහසකුත් උපුටලා දක්වනවා මේ වගේ අපැහැදිලි වගන්ති විදේශීය බලපෑම් වලට ඉඩ හදනවා කියලා. හරි. ඒ අතීත උදාහරණ එක්ක බලද්දී මේකේ තව දානමක් පේනවා. හැබැයි දැන් මේ යෝජිත මන්නාරම් මාර්ගය ගැන කතා කළොත් පාරිසරික පැත්තෙන් මොනවද කියවෙන්නේ? ඒකත් හරිම වැදගත් කාරණයක්. මන්නාරම කියන්නේ නිකම් ප්‍රදේශයක් නෙමෙයි. ඒක යුනෙස්කෝ ජෛව ගෝල රක්ෂිතයක්. ඔව් කුරුල්ලෝ එහෙම එනව නේද? කුරුල්ලෝ විතරක් නෙමෙයි. වටිනා මුහුදු තෘණ වර්ග ඊට පස්සේ විශාල ධීවර ප්‍රජාවක් යැපෙන පරිසර පද්ධතියක් එක. ඉතින් නමුත් ගිවිසුමේ මේවා ආරක්ෂා කරන්න මොකුත් නැහැ කියලාද කියන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ බැඳීම් සහිත පැහැදිලි විධිවිධාන නැහැ කියලායි කියවෙන්නේ. 2018 දිත් අර තදානි සමාගමේතර ව්‍යාපෘතියක් පටන් ගන්න ගින්. ඒකත් මතකයි ප්‍රජාවගෙන් විරෝධයක් ආවා නේද? ඔව්. ඒ විරෝධය නිසා ඒක නැවතුණා. ඉතින් පරිසර නීතිඥ අරුණි ජයකුඩිවගේ අය අනතුරු අංගවනවා මේක පරිසර පද්ධතියටයි මිනිස්සුන්ගේ ජීවනෝපායටයි දෙකටම හානි කරන්න පුළුවන් කියලා. හරි පරිසරයේ පැත්ත පැහැදිලි. දැන් ටිකක් වෙනස් පැත්තකට යමු. මේ භූ දේශපාලනික කාරණා. ඒ ගැන මොකද කියන්නේ? මේ වගේ ව්‍යාපෘති බලාරගලවලදී අවි වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම ඒක ගැනත් මේ ලිපියේ ලොකු අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු නාවික හමුදාව කලාපීය ව්‍යාප්තිය ගැන ඒ වගේ මෙයාලගේ සාගර මූලධර්මය ගැනත් කතා වෙනවා. සාගර් ඒ මොකක්ද? ඒ කියන්නේ කලාපේ හැමෝටම ආරක්ෂාවයි වර්ධනයයි කියන ඉන්දිය ප්‍රතිපත්තිය. ඉතින් අර භූදේශපාලන විශ්ලේෂක අමල් ද සිල්වා මතු කරන ප්‍රශ්නයක්. මොකක්ද? මේ සම්ප්‍රේෂණ මාර්ගය ඉන්දියාවේ හමුදා අවශ්‍යතා අනුව සමහරවිට යාලගේ නාවික කඳවුරු කිට්ටුවට වගේ වෙනස් කරොත් ඒක ඔත්තු බලන්නත් පාවිච්චි කරන්න බැරිද කියන එක. ඒක නම් හිතන්න ඕන කාරණයක්. චීනයේ ණය උගුල් කතාවත් එක්ක මේක සසඳන අයත් ඉන්නවද? ඔව්. ඒ සසඳීමත් සමහරු කරනවා. එතකොට ආර්ථික පැත්ත මේ කියන ශක්්‍යතාවය තීරණය කරන්නේ අර ඉන්දියාවේ පවර් ග්‍රිඩ් කෝපරේෂන් එක නේද? වියදම් ණය උගුල් ඒ ගැන මොකද්ද? මේ පැත්තෙනුත් අවදානම් පේනවා කියලා තමයි මූලාශ්‍රයේ තියෙන්නේ. මේ ව්‍යාපෘති වියදම් නික මුඩ දාන්න පුළුවන් කියන බය. ඒ කියන්නේ කොන්ට්‍රැක්ටුව දෙන කෙනාම වියදම තීරණය කරනවා වගේ දෙයක්ද? ඒ වගේ. ඊට පස්සේ කොන්දේසි සරණයේ ඒකෙන් රට තව තවත් ණය වෙන්න එක. ආර්ථික විද්‍යාඥයා ලක්මඩි ප්‍රනාන්දු ප්‍රශ්න කරනවා ආයෙත් හම්බන්තොට වගේ දෙයක් වේද කියලා. වෙනත් රටවල් එකත් මේ වගේ ප්‍රශ්න වෙලා තියෙනවද ඉන්දියාවට? ඔව් 2022 නේපාලයත් ඉන්දියාවට චෝදනා කරලා තියෙනවා මේ වගේ සම්ප්‍රේෂණ යටිතල පහසුකම් වලට වැඩිපුර ගාණක් අය කරනවා කියලා. මේ ඔක්කොම මැද්දේ මේ මන්නාරමේ ඉන්න සාමාන්‍ය මිනිස්සු එයාලගේ අදහස් ගැන මොකද නැද්ද? තියෙනවා. එයාලගේ බීරණ කියනවා විශේෂයෙන්ම දිහිවර ප්‍රජාව එයාලට බයයි තමන්ගේ ඉඩම් නැති වෙයිද ජීවත් වෙන්න විදිහක් නැති වෙයිද කියලා. මැරියම් හසන් වගේ ප්‍රජා සමාජිකාවන්ගේ අදහස් උපුටලා තියෙනවා. ඒකම අර මන්නාරම් මන්ත්‍රී තියාගරාජා නිරෝෂන් මහත්මයා කියනා වගේ සංවර්ධනය ඕන. හැබැයි ඒක මිනිස්සුන්ටයි පරිසරටයි හානියක් නොවී වෙන්න ඕන කියලා. එතකොට මේ මූලාශ්‍රය දිහා බැලුවම පේන්නේ එක ප්‍රත්තකින් රටට විදේශ ආයෝජන බලශක්තිය වගේ දේවල් ඉක්මනට ඕන කියන එක. ඔව් ආර්ථික අර්බුදයත් එක්ක අවශ්‍යතාවය තියෙනවා. අනික් පැත්තෙන් අර අතීත අත්දැකීමට බැලුවම මේ ගිවිසුම් වල තියෙන පොඩි පොඩි
අපැහැදිලි තැන්වලින් රටේ ස්වෛරීත්වයට පරිසරයට දිගුකාලීනව ලොකු හානියක් වෙන්න පුළුවන් කියන අනතුරු ඇඟිවීම් නේද? හරියටම හරි. ඒක තමයි මූලික ගැටුම. ස්වෛරීත්වය හැල්ලු වෙන එක, පරිසරහානිය, අර උපාය මාර්ගික අවධානම්, ණය උගුලක හිරවීමේ හැකියාව මේ ඔක්කොම තමයි මතුවෙන ප්‍රධාන අනතුරු ඇඟිවීම්. ඉතින් මේකට විසඳුමක් විදියට මොනවද යෝජනා වෙන්නේ? සිවිල් සමාජ කණ්ඩායම් අර ආපව ආ ෆියුචර් වගේ එකමුතු කියනවා මේ කිවිසුම ආයෙත් සාකච්ඡා කරන්න ඕන කියලා. නැවත සාකච්ඡා කරලා. ඔව්. ඒ වගේම මොන මාර්ගය තෝරගත්තත් ඒකට අදාළව පරිසරිකයි සමාජ බලපෑම් තක්සේරුවයි අනිවාර්ය කරන්න ඕන කියනවා. අර ශක්තියතාව කියන එකට පැහැදිලි ප්‍රසිද්ධ නිර්ණායක දාන්න ඕන. එතකොට විදේශ සමාඩම් වලට ඕන විදිහට තීරණ ගන්න බෑ. එයාලා කියනවා සැබෑ බලශක්ති සුරක්ෂිතභාවය පටන් ගන්න ස්වයං ගරුත්වයෙන් කියලා. ඒකත් වැදගත් කාරණයක්. එහෙමනම් මේ ඔක්කොම අහගෙන ඉඳලා අපිට අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. බලශක්තිය වගේ ක්ෂණික අවශ්‍යතා කොච්චර වැදගත් වුණත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැතුව රටක දිගු කාලින ස්වාධීනත්වයයි මේ වටිනා ස්වභාවික උරුමයයි මේ වගේ අවදානමකට ලක් කරන එක කොයිතරම්නම් හරිද කියන ප්‍රශ්නය. ඒක තමයි හිතන්න තියෙන ප්‍රශ්නේ.